මෝනිින් දැන් 5:15 වෙලාව පිරිවස්මන් යන්න හදන්නේ. ඉතින් අපි යන්න හදන්නේ පොළොන්නරු ඉඳන් රිවර්ස්ටර්න් වලට. ඉතින් මේ පාරවල් වල නම් මිනිස්සු නෑ. උදේ පාන්දරම හින්ද වෙන්න ඕන. ඉතින් මේ තමයි බකමුණ ගිරිතරේ පාර. ඉතින් අපි මේ ගමන යන්න හදන්නේ බයික් එකෙන්. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් අපි බකමුණ පොඩ්ඩක් පහු කරලා ආවා එද්දි රිවර්ස්ටර්න් මාර්ගේ. එතන මේ මිනිසුන් කවුරුත් නෑ. ඉතින් මේ උදේ පාන්දර මං හිතන්නේ 7යි කාලය වෙලාව. ඉතින් Google Map එක තමයි බලාගෙන ආවේ. ඉතින් සමහර තැන්වලට සිග්නල් නෑ. හරි අමාරු නා ටිකක් මේ හොයාගෙන එන්න. ඉතින් අපි යන්සා රිවර්ස්ටර්න් මාර්ගේ මෙතන පොඩ්ඩක් නැවතිරාම යන්න ඕන තැන. හරිම ලස්සන විව් එකක් තියෙන්නේ. ඉතින් අපි ආයේ ගමන පටන් ගත්තා. මෙතන ඉඳන් තමයි රිවර්ස්ටර්න් මං හිතන්නේ පටන් ගන්නෙ. කියන කන්ද. ඉතින් කන්ද නම් ටිකක් අමාරු වුණා අපිට යන්න. ඉතින් අපි මේකට පාවිච්චි කරේ අපේ ෆෝන් එක මොබයිල් ෆෝන් එක. ඉතින් ඩිම්බල් එතකොට GoPro මොකුත් පාවිච්චි කරේ නෑ. ඉතින් පොඩි වීඩියෝ එකේ පොඩි අවුලක් ඇති.
කියන්නේ රිවර්ස්ටර්න් යනවා නම් යන්න ඕන බයික් එකේම තමයි. ඒ පරිසරය විඳ ගන්න නම් ඇඟට දැනෙන සීතල ඉතින් ඒ හැම දෙයක්ම විඳ ගන්න ඕන නම් බයික් එකක් තමයි හොඳම. මම හිතන්නේ රිවර්ස්ටර්න් වලට යන්න. ඉතින් ඇඟට පට්ටම සීතලක් දැනෙන්නේ. ඒ කියන්නේ දේශගුණය වෙනස් වෙනවා අපේ ඇඟවලට දැනෙනවා මාර විදිහට. ඇත්තටම ලස්සනයි පරිසරය. මෙතන view එකත් ඇත්තටම හරිම ලස්සනයි. ලස්සන පරිසරයක් තියෙන කඳු යායක් පේනවා. ඒ වගේම කුරුල්ලෝ කෑ ගහන සද්දේ ඇත්තටම කන් වලට එහෙම මාර සැනසීමක් දැනෙන්නේ. ඉතින් අපි මේ තැන ඉඳලා ෆොටෝ ටිකක් ගත්තා. ඒවත් බලමු. ඉතින් ආයෙත් අපි ගමන පටන් ගමු. ඉතින් අපි පිටවල පතනට ආවා. මේ තමයි පිටවල පතන view point එක තියෙන්නේ. ඉතින් නම් ටික දුරක් ඇතුළට යන්නත් තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් අපි ෆොටෝ ටිකකුත් ගත්තා. ඉතින් අපි ඒවත් බලමු. පිටවල පත්තන එන්ට්‍රන්ස් එකේ ඉඳන් ඇතුළට පොඩ්ඩක් පයින් යන්න තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටරයක් වගේ දුරක් පයින් යන්න ඕන උඩට. ඉතින් මේ තමයි පිටවල පතන පුංචි ලෝකාන්තයේ view point එක. අපි ගිහපු දවසේ උඩඟ පොඩ්ඩක් සැර වැඩි. ඉතින් ඔයාලා යනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් අයිනට යන්නේ. පොඩ්ඩක් බලාගෙන.
fly away on my side. You should know that something's gonna happen. Tis the summer. Do you wanna ride, baby? Look me in my eyes, please. Just don't be afraid. We can fly away. So they just fall in love. You don't have to rush. Somebody you can trust. Fall in love. You don't have to rush. Somebody you can trust. මෙතන නම් මාරම ලස්සනක් තියෙන්නේ. මාරම ලස්සන පරිසරයක්. ඉතින් බලන තැන කොළ පාට තමයි පේන්නේ. මාරම ලස්සනයි. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න මේක බලන්න. ඇත්තනම වෙනසකටත් එක්කලා ගොඩක් හොඳයි. ඉතින් මම එදා ගන්න ආසාවෙන් හිටපු ෆොටෝ ටිකක් ගත්තා. මාරම ලස්සනක් තියෙන්නේ. ඇත්තටම කියන්න වචන නැහැ. ඔයාලත් එනවා නම් ෆොටෝ ටිකක් එහෙම ගන්න. පට්ට ප්ලේස් එකක්. Something's gonna happen. Turn on me when it's gone, when we rise. We let our hearts beat as one. Something's gonna happen. Tis the summer. Do you wanna ride, baby? Look me in my eyes, please. Just don't be afraid. We can fly away. Oh, baby, just fall in love. You don't have to rush. Somebody you can trust. Fall in love. You don't have to rush. Somebody you can trust. Somebody you can trust. Somebody you can trust. Somebody you can trust. ඉතින් අපි ඊළඟට ආවේ රිවර්ස්ටන් ටවර් එකට. ඉතින් ඔයාලා එනවා නම් මෙතනින් බැහැලිවල ෆයින් යන්න තියෙනවා. ටවර් දෙකක් තියෙනවා. ඉතින් එතනින් ටිකට් එකකුත් ගන්න ඕන. වාහනවල යන්න දෙන්නේ නැහැ. ඒකට ෆයින් තමයි ගමන තියෙන්නේ. ටිකක් කන්ද උඩට යන්න තියෙනවා. කන්ද උඩ නම් තියෙන ටවර් දෙකක්. හැබැයි විව් එක නම් ලස්සනයි. ආවොත් යන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම උඩටම යන්න. මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ තමයි රිවර්ස්ටන් හුළං කප්පොල්ල. ඉතින් මෙතන මේ හුළඟ නම් ටිකක් සැරයි. හිටගෙන ඉන්න බෑ සාමාන්‍ය මනුස්සයෙක්ට. ඇත්තටම හුළඟට ඇදිලා යනවා. ඉතින් මෙතන අපි ගියපු දවසේ නම් ටිකක් මේ හුළං සැර වැඩි හැමතැනම. යනවා නම් ටිකක් පරිස්සමින් තමයි යන්න ඕන. මෙතනින් එහාට නම් හුළඟ නෑ. ඉතින් මේ කපොල්ල වගේ තියෙන තැනින් තමයි පොඩ්ඩක් අමාරු යන්න. ඉතින් ඔයාලා යනවා නම් පරිස්සමින්.
ඉතින් මෙතනින් මිනිස්සු ඉතින් පොඩි පොඩි අකරතැබ් වලට මුහුණ දෙනවා. එක්කෙනෙක්ගේ කණ්ණාඩිය හුළඟට ගිහිල්ලා තිබ්බා. ඊට පස්සේ කැප් එකක් පල්ලෙහා තිබ්බා. එතකොට බෑග් එකක් තිබ්බා. ඉතින් ඔයාලා ගෙනියන බඩු පරීක්ෂණ මෙතනින් යද්දී මෙතනින් යාට හුළං සැර වැඩි හින්දා තමයි ඒ කපොල් ලේවි පොඩ්ඩක් පරීක්ෂණයෙන් යන්න ඕන. ඉතින් අපට පොඩි අකරතැබ්බයක් වුණා. අපේ ෆෝන් එකේ බැටරි බැස්සා. ඉතින් අපිට වීඩියෝ කරගන්න බැරි වුණා මෙතනින් එහාට හරියට. පොඩි වීඩියෝ වගේක් තමයි තියෙන්නේ. ඉතින් මේ ටික බලමු. දියල්ල. ඉතින් මෙතෙන්ට යන්න තියෙන්නේ මාරම ප්ලේස් එකකින්. දැල් පාලම කියන්න තියෙන්නේ. ඩ්‍රෝන් ෂොට් එහෙම ගන්න නම් ආයේ සුපිරි කියලා වැඩක් නැහැ. ඉතින් අපි මෙතන නෑවා. ඉතින් බලමු අපේ වීඩියෝ එක. ඉතින් මේ ගමනේ අපිට ලොකු දුකක් තියෙන්නේ අපිට සේරැල්ල බලන්න හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඉවස්ටන් වල ඉඳන් එද්දී සේරැල්ල පහු කරන් තමයි පිටවල පස්සන්ට ඇවිල්ලා තියෙන්නේ. ආයේ යන්න බැලුවම කිලෝමීටර් 13ක් වගේ තියෙනවා. ඉතින් අනේක මෝඩකමක් කියලා හිතුණා. ඉතින් අපි හැමම පිටවල පස්සන එතකොට ටවර් එක ඊට පස්සේ බඹර කිරියල්ල එහෙම බලන් තමයි අපි ගෙදර යන්න හදන්නේ. ඉතින් ආයෙ සැරයක් එන්න කියලා හිතාගෙන ඉන්නේ සේරැල්ල බලන්න. ඇත්තටම ගොඩක් ආසයි සේරැල්ල බලන්න. රිවස්ටන් ආවෙම සේරැල්ලට යන්න තමයි. ඉතින් බලමු ආයෙ දවසක සේරැල්ලට එන්න ඕන.
ඉතින් ගොඩක් ස්තුතියි අපි බැලුවට. අපි දැන් ගෙදර යන්න හදන්නේ. තව අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.